ඉතින් කොහොමද හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් අද ගෙනාවේ ගොඩක් වටින විශේෂ රීඩින් එකක්. ඒ තමයි කාලි මෑනියන්. ඔයාට මොනවද කියන්නේ කියන කාරණේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක කවදා කොහොම බැලුවත් මේ කියන පණිවිඩ ඔයාට අදාළ වෙනවා. මොකද ඔයාට මේ පණිවිඩ ලැබිය යුතු සුදුසුම කාලෙදි තමයි මේ වීඩියෝ එක ඔයාව හොයාගන්නේ. ඒක නිසා වැරදිලා හරි මේ වීඩියෝ එක ප්ලේ වුණා නම් කවදාවත් කිසිම තැනකදී මේක මගහැරලා යන්න එපා. මොකද මේ රීඩින් එක ඇතුලේ තියෙන මැසේජස් දෙන්නේ ඔයාටමයි. ඒක රීඩින් එකේදී ඔයාට තේරෙයි. ඉතින් කාලි මෑනියන් ඔයාට මොනවද කියන්නේ? කාලි මෑනියන් කියලා කියන්නේ මම විශ්වාස කරන විදිහට එතුමියගේ පිහිට හරියට අපේ අම්මගේ පිහිට වගේ. කාලි මෑනියන්ගේ පිහිට ඒ තරම් වටිනවා සහ ගොඩක් ලොකු ශක්තියක් ඇතුළ තියෙනවා. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නවා කාලි මෑනියන් කියලා කියන්නේ හරි නපුරු කෙනෙක් අන්නේ විදිහට. ඇත්තටම කිව්වොත් ඒක වැරදි. මොකද එතුමිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් සහ සාධාරණයට උදව් කරන කෙනෙක්. ඔබ හිත ඇතුලෙන් අවංකයි නම්, ඔබ හදවතින්ම විවෘතයි නම්, හදවතින්ම මේ ධර්මයේ සරණ, මේ ධර්මය කියන මාර්ගය තුල ගමන් කරනවා නම්, හැමෝටම සාධාරණයි නම්, ඔබ හරි විදිහට ජීවත් වෙනවා නම් මේ මෙතුමියගේ පිහිට අනිවාර්යෙන් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ වැරදි වැටහීමක ඉන්නවා නම් කාලිමෑනියන් කියලා කියන්නේ අපේ ජීවිතේට පිහිටක් ගන්න බැරි ඒ වගේ දෙවි කෙනෙක් කියලා මේ රීඩින් එක බලන්න එපා. මොකද මේ රීඩින් එක කාලිමෑනියන්ගේ ආදරණීය බැතිමතුන්ට පමණයි. ඉතින් ඔබ කාලිමෑනියන් මීට කලින් කතා කරලා නැත්නම් ඔබේ හදවතින් හරි එහෙම නැත්නම් කාලිමෑනියන්ගේ බැතිමතෙක් නෙවෙයි නම් ඔබ කිසිම ගැටලුවක් නැහැ. එතුමියගේ පිහිට විශ්වාසයි නම් මේ රීඩින් එක බලන්න. මොකද මේ රීඩින් එක ඔබව හොයාගත්තා කියලා කියන්නේ අනිවාර්යෙන් කාලිමෑනියන් ඔබට කතා කරනවා. ඒ වගේම අද මම හරහා මගේ කාඩ් පැක් එක හරහා කාලිමෑනියන් ගේ මැසේජස් තමයි මේ විදිහට එන්නේ කියන කාරණේ විශ්වාස කරලා එහෙනම් අපි රීඩින් එකට යන්. ඉතින් මේක කලෙක්ටිව් රීඩින් එකක්. මම මේ කියන සයින් වලින් එකක් හරි ඔයාට මැච් වෙනවා නම් මේ රීඩින් එක ඔයාට එකක් තමයි. අපි බලමු මේ සයින් මොනවද කියලා. ඔයා අද YouTube එකට එනකොට මේක ඔටෝ ප්ලේ වෙලා හරි එහෙම නැත්නම් මේ වීඩියෝ එක දැකලා බලන්ගේ හිතුණා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට වැරදිලා හරි ටච් වෙලා හරි කොහොම හරි කමක් නැහැ. මේක ප්ලේ වුණා නම් මේ රීඩින් එක ඔයාටමයි. ඒක නිසා මේක මිස් කරගන්න එපා. ඔයා කවදා කොහොම කොයි වෙලාවෙ බැලුවත්. ඒ වගේම ඔයා මේ රීඩින් එක බලන දවසේ ඉඳන් දවස් 3ක් පිටිපස්සට මේ බලන දවසත් අදාළව දවස් 3ක් පිටිපස්සට මොනවාම හරි පැණි රස කෑමක් කෑවද? මොනවාම හරි පැණි රස කෑමක් කෑවද? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම තුල මේ පාට තියෙනවද බලන්න. ලානිල්, සුදු, කළු, රතු, කහ, තැඹිලි, දුඹුරු කියන වර්ණ වලින් එකක් හරි ඔයාගේ ඇඳුම ගෑවිලා හරි තියනවාද මේ රීඩින් එක අනිවාර්යෙන් ඔයාට. ඒ වගේම ඔයා මේ වෙලාවේ මොනවාම හරි රත්තරන් මාලයක් හරි වෙන්න පුළුවන්, රත්තරන් පාටට තියෙන මාලයක් වෙන්න පුළුවන්, ඔරිජිනල්ම වෙන්න ඕනේ නැහැ. මොනවාම හරි ගෝල්ඩ් පාටට හුරු දෙයක් ඔයා කරේ දාගෙන ඉන්නවද? ගෑනු ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. එහෙම මොනවාම හරි මාලයක් දාගෙන ඉන්නවද මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයා කාලිමෑනියන්ව හීනෙන් හරි දැකලා තියෙනවා නම් විශේෂයෙන් මෑතකදී දැක්කා නම් එහෙම නැත්නම් ජීවිත කාලේ පුරාවට මෙතෙක් කල එක වතාවක් හරි කාලිමෑනියන්ව හීනෙන් දැකලා තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම කාලිමෑනියන්ව වන්දනාමාන කරන කෙනෙක් නම් දේවාලයකට ගිහින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදවතින් වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කාලිමෑනියන්ව වන්දනාමාන කරන එතුමියට කතා කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම කාලිමෑනියන් කෙරෙහි අසීමිත වූ භක්තියක් ඔබ තුල තියනවාද? අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම කාලිමෑනියන්ගේ පිහිට මට තියෙනවා කියලා බලාපොරොත්තුවක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක බලන්න. මේ රීඩින් එක ඔයාටමයි. ඒ වගේම ඔයා මොනවාම හරි ඇඹුල් රස බීමක් බිව්වද? මොන හරි දොඩම් බීම වෙන්න පුළුවන්. ඒ වගේ අර ඇඹුල් රසට හුරු මොනවාම හරි ඒ වගේ බීමක් බිව්වද? මේ රීඩින් එක බලන දවසත් ඇතුළුව දවස් 7ක් පිටිපස්සට කල්පනා කරලා බලන්න. එහෙම මොන හරි ඇඹුල් රස ගෑවිලා හරි තියෙන මොන හරි පළතුරු බීමක් වෙන්න පුළුවන්. ඒ වගේ මොනවාම හරි බිව්වද? මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයා ඉපදිලා තියෙන්නේ ජනවාරි, මාර්තු, මැයි, නොවැම්බර් කියන මාසවලින් එකකදී නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඔයාගේ ලයිෆ් පාත් නම්බර් එක එහෙම නැත්නම් දෛව අංකය අංක 4, අංක 7, අංක 5, අංක 1, අංක 6 කියන අංක වලින් එකක් නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට අදාළයි. ඒ වගේම තමයි
ඔයා ගෑනු ළමෙක් නම් ගෑනු ළමයින්ට විතරයි මේක අදාළ වෙන්නේ. ගෑනු ළමෙක් නම් සමහරක් විට පිරිමි ළමයිගෙත් මෙහෙම වෙන්න පුළුවන්. කොණ්ඩේ මේ වෙද්දි ගොඩාක් දිගට වැවිලා තියෙනවාද? දිගට කියලා කියන්නේ බිම ගෑවෙන තරම් එහෙම නැත්නම් දනිස්සෙන් පල්ලහැට වගේ දිග සාමාන්‍යයෙන් දිගයි කියලා කියන්න පුළුවන් තරමට ඔයාට කොණ්ඩයක් තියෙනවාද? එහෙනම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා ගොඩක් සත්තුන්ට ආදරය කරන කෙනෙක්ද? අසීමිත විදිහට සත්තුන්ට ආදරය කරන කෙනෙක්ද? අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි අද දවසේ ඉඳන් සතියක් පිටිපස්සට ඔයාට මොකක්ම හරි ඒන්ජල් සයින් එකක්. ඒ කියන්නේ ඒන්ජල් නම්බර් එකක් වෙන්න පුළුවන්, ස්පිරිට් ඇනිමල් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියමු අර කන එකපාරම කීන් ගන්නවා වගේ සද්දයක් වෙන්න පුළුවන්, පිහාටුවක් වෙන්න පුළුවන්. අපි දැන් කතා කරලා තියෙනවා දේවදූතයන් මේ ඒන්ජල්ස්ලා අපිත් එක්ක කතා කරන විදි. ඉතින් මේ කියන ක්‍රම වලින් එකක් හරි එහෙම නැත්නම් මේ කියන දේවල් වලින් එකක් හරි ඔයා දැක්කද? අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයාගේ ගෙදරට එකපාරම මේ ස්පිරිට් ඇනිමල්ස්ලා සමනලයෝ බත්කෝරෝ තනකොළ පෙත්තෝ වගේ මේ වගේ සත්තු එන්න පටන් අරන් කියලා ඔයාට තේරෙනවද? එකපාරම නිකන් මේගොල්ලෝ ටිකක් වැඩිපුර වගේ ගෙදරට එනවා වගේ දෙයක් ඔයාට පේනවා වගේ දෙයක් තියෙනවද? එහෙම නැත්නම් ඔයාට නිතර ඒන්ජල් නම්බර්ස් ගොඩාක් පේනවද? ඒ කියන්නේ මේ කාලය ඇතුළත හිතාගන්න බැරි විදිහට එක දිගට ඒන්ජල් නම්බර්ස් පේන්න පටන් අරන් තියෙනවද? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම අපි බලමු අන්තිම සයින් තුන මොනවාද කියලා. ඔයාට මේ වෙලාවේ වතුර බෝතලයක් පේන්න තියෙනවද? වතුර බෝතලයක් වෙන්න වතුර තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. වතුර බෝතලයක් හරි ඒ වගේ වතුර දාන්න තියෙන මොනවාම හරි ඒ වගේ දෙයක් පේනවද? අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා දැන් මේ රීඩින් එක බලන දවසේ ඉඳන් දවස් අපි කියමු 4ක් පිටිපස්සට ඒ දවස් 4 ඇතුළත ඔයාට මොකක්ම හරි හීනයක් පෙන්눔 කරාද? ටිකක් තේරුම් ගන්න බෑ වගේ හරි අමුතුයි කියලා හිතන නිකන් අර ගැස්සෙන සුළු එහෙම නැත්නම් හරි අමුතු හැඟීමක් දෙන ඒ වගේ තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු හරි අමුතු හීනයක් දැක්කද? එහෙනම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම බලමු අපි මේ වෙද්දි ඔයා ගෑනු ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් කවුරු වුණත් ඔයාගේ ඔළුවට ඔයා මොකක් හරි ඔයිල් එකක් පාවිච්චි කරනවද? දැන් ගාලා ඉන්නවා වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා මොකක්ම හරි ඔයිල් එකක් ඔයා පාවිච්චි කරන කෙනෙක්ද? අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඉතින් මේ සයින්ස් ටික තමයි ඔන්න අද රීඩින් එක බලන අයට අදාළ වෙන්නේ. මේකෙන් එකක් හරි මැච් වෙනවා නම් මේ රීඩින් එක පුරාවට කියන හැම දෙයක්ම ඔයාට අදාළ වෙනවා කියන කාරණේ මතක තියාගෙන එහෙනම් අපි බලමු කාලි මෑනියන් ඔයාට දෙන පණිවිඩ මොනවාද කියලා. හරි මම ඔයාලට අදාළව කාඩ්ස් තෝරගෙන තියෙනවා. මේ කාඩ් වලින් පෙන්නන විදියට ඔයා මේ කියන දේවල් හොඳට මතක තියාගන්න. ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයා මේ වෙලාවේදී මේක දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ කවුරුම හරි පුද්ගලයෙක් නිසා ඔයාට වටින දෙයක් නැති වෙලා තියෙනවා. එකපාරම කිව්වම සමහරක් විට ඔයාට හිතා ගන්න බැරි වෙයි. ඔයා මේක දන්නේ නැතුව වෙලා තියෙන දෙයක් වෙන්න පුළුවන්. කවුරුම හරි පුද්ගලයෙක් නිසා ඔයාගේ ජීවිතේ ඔයාට වටින දෙයක් නැති වෙලා තියෙනවා. මේක සමහරක් විට එක එක විදියට වෙන්න පුළුවන්. දැන් මේක පොදුවේ කරන රීඩින් එකක් නිසා සමහර විට කවුරුම හරි කෙනෙක් කරපු දෙයක් නිසා මොකක් හරි එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරුම හරි කරපු දෙයක් කියන්නේ බ්ලැක් මැජික් වගේ දේවල් අපි කියන්නේ අනවින කොඩිවින ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරුම හරි පුද්ගලයෙක් නිසා ඔයාගේ ජීවිතේ අර එහෙම දෙයක්ම වෙන්න ඕනෙත් නෑ. මේක කොහොම හරි කමක් නෑ. කවුරු හරි කෙනෙක් මැදිහත් වීමෙන් ඔයාගේ මොකක්ම හරි දෙයක් නැති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට වටින දෙයක් අහිමි වෙලා තියෙනවා ඔයා නොදැනුවත්ව හරි. දැන් මේක මෙහෙම කිව්වට දැන් උදාහරණයක් විදිහට දැන් මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. දැන් හිතන්නකෝ අධ්‍යාපනය ලබන කවුරුම හරි ළමයෙක් මේක අහනවා. එතකොට එයාගේ අධ්‍යාපනයට බාධා කරන විදිහට එයාට කවුරු හරි යාළුවෙක් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට එයා කියන දේවල් අහලා එයාට පාඩම් වැඩ මිස් වෙනවා වෙන්න පුළුවන්. මේක ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවුරුම හරි පුද්ගලෙක් ඔයාව ඕනකමින් ඔයාගේ වැඩ කටයුතු වලින් ඈත් කරලා ඔයාව වැරදි මාර්ගයකට යොමු කරන්න හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කර ඉන්න මොකක් හරි වැඩකට කවුරුම හරි කෙනෙක් බාධාවක් කරනවා වෙන්න පුළුවන් වචනකින් හරි. එහෙම නැත්නම් ඔයාගේ දෙයක් කඩාකප්පල් කරන්න කවුරු හරි මොන හරි ප්ලෑන්ස් හදන එහෙම අය ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ එහෙම අය ඉඳලා කොහොම හරි ඔයාට ඒ වගේ වටින දෙයක් කවුරුම හරි පුද්ගලයෙක් කපටි වංචාකාරී හිතා ගන්නවත් බැරි තරම් කපටි කෙනෙක්ගෙන් ඒ වගේ මොකක් හරි ඔයාගේ වැඩ කටයුත්තක් නතර වෙලා තියෙනවා. එහෙම නැත්නම්
ඔයාට වටින දෙයක් මොකක්ම හරි නැති වෙලා තියෙනවා. ඔයා දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔයාගේ ජීවිතයට කරදර කරපු අයට ඔයාගේ දේවල් නැති කරන්න try කරපු අයට ඔන්න ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන කාලයක් කාලි මෑණියන්ගේ පිහිටවාට තියෙනවා. ඒ පිහිටත් එක්ක ඔයාගේ ජීවිතේට දැන් හිතන්න ඔයා ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් විශේෂයෙන්ම මේ දේ කියන්නේ ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ ධර්මයේ විසින්ම ආව ආරක්ෂා කරන කාලයක් සහ ඒ වගේ ධර්මයේ හැසිරෙන උතුම් පුද්ගලයෙක්ට වද දෙන මිනිසුන්ට උපරිමයටම දඬුවම් ලැබෙන කාලයක් කියන කාරණේ මතක තියාගන්න. ඒක නිසා ඔයාට කියන්නේ පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරෙන්න, හරි දේ කරන්න, හොඳ දේ කරන්න, සමාජය යන පැත්තට ඒ රැල්ලට යන්න එපා කීයටවත්. මොකද අද ගොඩාක් අය මේ සෝෂල් මීඩියා හරහා දේවල් පෙන්වන්න හදනවා, වැරදි මත, වැරදි අදහස් විශේෂයෙන්ම දැන් පොඩි දරුවෝ පවා මේ සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි. මොකද මේ මිනිස්සු අනවශ්‍ය දේවල් පෙන්නලා දෙයක් ලබා ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ කහන ඔයා මතක තියාගන්න. අද ලෝකෙ මොන වගේ ප්‍රතිරූපයක් මැව්වත් දවසක වැජබෙන්නේ ධර්මය පමණයි. දවසක මේ ලෝකේ ජයගන්නේ ධර්මය පමණයි. අධර්මය කියන දේ අනිවාර්යෙන් ධර්මය ඉදිරියේ යටපත් වෙලා යනවා. ඒක නිසා එක එක රැලි තියනවා දැන් මේ දවස්වල. කිසිම රැල්ලකට අහු වෙන්න එපා. මොකද ඔය රැලි ඔක්කොම එක මොහොතකින් ගහගෙන යනවා. ඔය රැලි ඔක්කොම නැති වෙලා යනවා. අර ධර්මය කියන දේ, යහපත කියන දේ, සත්‍ය කියන දේ දවසක අර මඩෙන් උඩට එන නෙළුමක් වගේ පීදිලා එනවා. ඒක නිසා ඔය එක එක රැලි වලට අහු වෙන්න යන්න එපා. ධර්මයෙන් හැසිරෙන්න, කෙලින් ජීවත් වෙන්න. ඔයාට මේ ගතිය නිසා මේ ධර්මයේ හැසිරෙන්නන්ට කාලි මෑණියන් හරි ආදරෙයි. ඒක නිසා හරි දේ කරන්න හැම වෙලේම ඔයාට තියෙන හැම බාධාවක්ම කාලි මෑණියන්ගේ පිහිටෙන් අයින් වෙලා යනවා කියන කාරණේ ඔයා හොඳට මතක තියාගන්න. ඔයාට කරදර කරන අයට, ඔයාගේ දේවල් නැති කරපු අයට ඔන්න රිටර්න් එක එන කාලයක්. ඉතින් ඒක ඔයාගේ කටින් ඒගොල්ලන්ට යසයි කියලාවත් කියන්න එපා. ඒ කියන්නේ හොඳ වැඩේ කියලා එහෙමවත් කියන්න එපා. මොකද වැරද්දක් කරොත් ඒකට මේ ස්වභාව ධර්මය දඬුවම් දෙනවා. ස්වභාව ධර්මය සාධාරණයි, කවුරු අසාධාරණ කම් කළත්. ඉතින් ඔයාගේ ජීවිතේ කවුරු මොන විදිහට අසාධාරණ කම් කරනවා නම්, ඔයාට ද්‍රෝහි වෙනවා නම් හොඳට මතක තියාගන්න මේ ස්වභාව ධර්මයට ඒ හැම දෙයක්ම පේනවා. ඔයා කලබල වෙන්න ඕනි නෑ. මොකද දෙයක් අධර්මය පැත්තෙන් කවුරුම හරි අධර්මයෙන් ජීවිතේ ඉස්සරහට යන්න ඉන්නවා නම් කවුරුම හරි කෙනෙක් ස්වභාව ධර්මය ඊට අදාළ රිටර්න් එක දෙනවා. ඒක නිසා ඔයා කිසිම කෙනෙක්ගෙන් පලි ගන්න යන්න එපා. ඒ අයට තරහ වෙන්න යන්න එපා. ඒ අයත් එක්ක මෛත්‍රීම කරන්න. ඒ ගුණයට ඔයාට මේ දෙවියන්ගේ පිහිට තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඔයාට කරදර කරන අයට ඔන්න ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙන කාලයක් මේක. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ හිර වෙලා වගේ මොනවාම හරි ගතියක් තියෙනවා නම් ඔන්න ඒ දේවල් බිඳගෙන ඔයා ඉස්සරහට යනවා. ඔයා ගොඩක් ආකර්ෂණීය කෙනෙක් වෙනවා. ඔයාගේ හිත ඇතුලේ තියෙන ගුණය නිසා. ගුණය වැඩි කරගන්න. ඔයාගේ හිත ඇතුලේ තියෙන ඒ ගුණය වැඩි වෙන්න ඔයා ගොඩාක් ආකර්ෂණීය වෙනවා. ගොඩක් ආකර්ෂණීය වෙනවා. මේ දෙවියන්ට ඔයාව ගොඩක් ආකර්ෂණීය වෙනවා. ඔයා ආශ්‍රය කරන මිනිස්සුන්ට ඔයාගේ වයිබ් එක දැනෙනවා කියන කාරණේ කාලි මෑණියන් ඔයාට කියනවා. සහ ගොඩක් ආර්ථික අපහසුතා නිසා හිත වේදනාවෙන් ඉන්න අය ඉන්නවා. මේක අහන අය ඉන්නවා. ආර්ථික අපහසුතා නිසා, මුදල් අංගහිඟකම් නිසා හිත වේදනාවෙන් ඉන්න අය ගොඩාක් ඉන්නවා මේ රීඩින් එක බලන අය. ඒ වගේම මොකක්ම හරි කාරණයක් නිසා හිත ඇතුලේ වේදනාවක් තියාගෙන ඉන්න අය මේ රීඩින් එක අහනවා. ඔයාලගේ හිතේ තියෙන වේදනාව නැති වෙලා යනවා. ඒ වේදනාව නැති වෙලා ගිහින් ඒ එක්ක ඔයාගේ ජීවිතේ අලුතෙන් ඔයා අලුත් මාර්ගයකට යොමු වෙනවා කියන කාරණේ කාලි මෑණියන් කියනවා. මේක කාලි මෑණියන්ගෙන් ඔයාට ලැබෙන පිහිටක්. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔය හිතේ දුක් වෙවි මොකක් හරි වේදනාවක් තියෙනවා නම් ඒක කාලි මෑණියන්ට කියන්න. අනිවාර්යෙන් ඒ වේදනාව නැති කරගන්න එතුමියගේ පිහිට ඔයාට ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ මෙච්චර කල් කිසි සතුටක් නෑ වගේ ගතියක් තිබ්බනම්, එකම විදියකට ගලාගෙන යනවා වගේ දෙයක් දැනෙලා තිබ්බනම් ඔන්න ඒක වෙනස් වෙනවා. අනිවාර්යෙන්ම මේ වෙනස ඔයාට දැනෙන්න පටන් ගන්නවා. මේ වෙනස අනිවාර්යෙන්ම ඔයාට දැනෙන්න පටන් ගන්නවා තව මාසයක් ඇතුළත. තව මාසයක්. ඒ කියන්නේ මේ ඔක්තෝබර් මාසෙන් පස්සේ ඔයාගේ ජීවිතේට ලොකු වෙනසක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙනස සිද්ධ වෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයාට සුදුසු දේවල් ලැබෙන කාලේ ආරම්භ වෙනවා. සුදුසු දේවල් ලැබෙන කාලේ කියලා කියන්නේ දැන් එක එක විදිහේ ප්‍රශ්න වලට මුහුණ දීලා, එක එක අහිමි වීම වගේ දේවල් තිබිලා, එක එක හැලහැප්පීම් එක්ක ඉස්සරහට එන කෙනෙක් නම් ඔයාට සුදුසු දේ ලැබෙන කාලයක්. ඒ සුදුසු දේ ලැබීමත් එක්ක ඔන්න ඔයාගේ ජීවිතේ ඔයාට කවදාවත් දැනුනේ නැති ලොකු සතුටක් දැනෙන්න තියෙනවා කියලා කාලි මෑණියන් ඔයාට කියනවා. ඒ වගේම තමයි
ඔයාගේ ජීවිතේ දැන් මොකක් හරි සිටුේෂන් එකක් තියෙනවා මේක බලන ගොඩක් අයගේ හිතේ අඬ අඬ ඉන්නවා වෙන්න පුළුවන් රැට ඒ වගේ කල්පනා කර කර ඉන්නවා වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ රැට නිදා ගන්න වෙලේ පවා දේවල් ගැන කල්පනා කර කර අඬ අඬ ඉන්න කෙනෙක් නම් ඔයාට කියනවා ඔයා දැන් නැගිටින්න ඕනි කාලේ හරි මේක කාලි මෑණියන්ගෙන් ලැබෙන මැසේජ් එකක් නැගිටින්න ඕනි කාලේ හරි කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ අඬ අඬ කල්පනා කර කර අනිවාර්යෙන් පල්ලහින් මැසේජ් එකක් දාගෙන යන්න කාලි මෑණියන්ගේ පණිවිඩය මට ලැබුණා මම අද ඉඳන් මේ විදියට ඉන්නේ නැහැ මම නැගිටිනවාමයි කියලා අනිවාර්යෙන් පල්ලහින් කමෙන්ට් එකක් දාගෙන යන්න සහ ඒ වගේම මෑණියන්ට ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා මේක අහන ඔයා මෙච්චර දුරට අහන් ආවා කියලා කියන්නේ මේ පණිවිඩ ලැබෙන්නේ ඔයාටමයි මොකක් හරි හිතට වද දෙන දෙයක් තියෙනවා නම් ඒ දේ අතහැරලා ඉස්සරහට යන්න මොකද ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක නිසා මොනවාම හරි හිතට දුක් දෙන කාරණයක් තියෙනවා නම් ඒක හිතෙන් අයින් කරගන්න බෑ වගේ ගතියක් තියෙනවා නම් ඒක කොහොම හරි අයින් කරගන්න. බලෙන් හරි අයින් කරගන්න. බලෙන් හරි hina වෙන්න. බලෙන් හරි හයියෙන් කෑ ගහලා hina වෙන්න. ඒ සතුට විඳින්න. බලෙන් හරි වාට සතුට දෙන්න කියලා කියනවා. තියෙන හැම ප්‍රශ්නයක්ම අයින් කරලා හිතෙන් ඈත්ම කරලා දාලා ඉස්සරහට යන්න විශේෂයෙන්ම වාට කියන කාරණයක්. මිනිස්සු කියන කිසිම වචනයක් ඔයාගේ ඔළුවට තියා ඔළුව ගාවටවත් ගන්න එපා කියලා කියනවා. මොකද ඔයා කවුද කියන දේ තීරණය කරන්න මිනිස්සුන්ට බෑ කියලා කියනවා. ඔයා කවුද කියන කාරණේ මිනිස්සු අඳුරගන්නෙත් නෑ. එහෙම ඔයා කවුද කියලා මිනිස්සුන්ට තීරණය කරන්නත් බෑ. ඒක බොරු වැඩක්. ඒක නිසා කිසිම මිනිස්සෙක් කියන කතාවක් ඔයාට ඔළුවට ගන්න එපා කියලා කියනවා. ඔයාගේ හිත රිදෙන වචනයක් කිව්වොත් කවුරුම හරි කෙනෙක් ඔයා හිතෙන් හිතන්න කියනවා ඔයාට මේ කෙනා මාව හරියට අඳුරගෙන නෑ. එහෙම අඳුරගෙන නැතුව බොරුවට කතන්දර හදන මේ කෙනාට මං වෛර කරලා වැඩක් නෑ. මේ කෙනාට මං මෛත්‍රී කරනවා. මොකද තාම මේ පුද්ගලයා මාව හරියට අඳුරගෙන නෑ. ඒක නිසා ඒ පුද්ගලයා ඒ වගේ අනුන්ට කතන්දර හදන කවුරුම හරි කෙනෙක් ඔයාගේ ඉස්සරහා ඉන්නවා නම් හොඳට මතක තියාගන්න. එයාට මේ සංසාරේ භයානකකම තාම තේරිලා නෑ. ඉතින් එහෙම කෙනෙක්ට වෛර කරන්න යන්න එපා. ඒ අය පව් කියලා ඒ අයට මෛත්‍රී කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි ඔයාගේ පෞද්ගලිකත්වයට හානි කරන්න බලන් ඉන්න අය ඉන්නවා. ඔයාගේ දේවල් කිසිම කෙනෙක්ට ඕපන් වෙලා කතා කරන්න කියවන්න යන්න එපා. කට ලිමිට් එකක් තියාගෙන මේ කට කියන දේ පාවිච්චි කරන්න ඕනි කාලයක් මේක. මොකද ඔයා විශ්වාස කරලා කෙනෙක්ට දෙයක් කියවගෙන යනවා වෙන්න පුළුවන්. ඔයා විශ්වාස කරලා ඒ විදිහට තව කෙනෙක්ට ඔයාගේ වටින දේවල් කියනවා වෙන්න පුළුවන්. එතනදී ඔයා ඒ කියන කෙනා, ඒ කියන්නේ ඔයාගේ දේවල් කියන්න ඒ විශ්වාස කරන කෙනාගෙන් පවා ඔයාට හානියක් වෙන්න පුළුවන්. මිනිස්සු කියන අය හරි භයානකයි කියලා කියනවා. කිසිම තැනක තමන් ඇරෙන්න කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා වගේ දෙයක් ඔයාට කියනවා. ඔයාගේ හැම දෙයක්ම කියන්න යන්න එපා. ඔයාගේ හීන, ඔයාගේ අරමුණු, ඔයාගේ පෞද්ගලිකත්වයේ සම්බන්ධ දේවල් කිසිම කෙනෙක්ට කියන්න යන්න එපා. ඒ කියන එහෙම කියන්න ගිහින් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න තියෙනවා. කිසිම කෙනෙක්ට කියන්න යන්න එපා. දෙවියන්ට කියන්න දෙවියන්ගේ පිහිට කාලිමෑණියන්ට කියන්න. ඔයාගේ හිතේ තියෙන දේවල් අනිවාර්යෙන් එතුමිය ඒ දේවල් වලට සරණක් වෙනවා කියන කාරණේ කියනවා. ඒ වගේම තමයි මේක අහන ඔයාට ඕනිම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයා කොච්චර බෑ කියලා පස්සට ගියත් ඔයා අලුතෙන් අත ගහන වැඩක් වුණත් ඔයාට සාර්ථකව කරගන්න පුළුවන් ශක්තිය ඔයාගේ ඇතුළාන්තයේ තියෙනවා. ඕනිම වැඩක් පාලනය කරගන්න පුළුවන්කම ඔයාට තියෙනවා. ඔයාගේ සමහර වටින දේවල් නැති වෙලා තියෙනවා ඔයාගේම තීරණ නිසා. ඒ කියන්නේ ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන එක ගොඩාක් හැකියාවන් තියෙනවා. හැබැයි සමහර දේවල් ඔයාගේම අපි කියන්නේ අපිම අපේ ජීවිතයට දාගන්න සීමා තියෙනවනේ. දැන් මට මේ දේ කරන්න බෑ. ඔය දේවල් කරන්න ගිහින් මට වැරදුනොත් එහෙම ඒ වගේ එක දේවල් අපි හිතෙන් හිතනවා. ඒ දේවල් නිසා ඔයා සීමාවක ඉන්නවා. එහෙම Tamanට සීමාවන් තියාගන්න එපා. ඔයාට හැම දෙයක්ම කරන්න පුළුවන්. ඕනිම දෙයක් Tamanට කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් අනිවාර්යෙන් පටන් ගන්න. ඒක අනිවාර්යෙන් හරියනවා කියන කාරණේ ඔයාට කියනවා. කිසිම මිනිසෙක්ට ඔයාට කරන්න පුළුවන් දේ බැරි දේ තීරණය කරන්න ඉඩ දෙන්න එපා කියන කාරණේ ඔයාට මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි හැමදාම ඔයා ඔතන ඉඳී කියලා හිතන්නත් එපා. ඇක්ෂන් එකක් ගන්න, රිස්ක් එකක් ගන්න, ඉස්සරහට යන්න. අනිවාර්යෙන් ඔයාට ලොකු සාර්ථකත්වයකට යන්න පුළුවන් කෙනෙක් ජීවිතේ හැම පැත්තෙන්ම හැම දෙයක්ම පාලනය කරගෙන සමාජයෙන් ගෞරවයක් ලැබෙන තැනට ඔයාට වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඔයා. ඒක නිසා ඔයාගේ හැකියාවන් හරියට අඳුරගන්න, ඒ හැකියාවන් වලට ඉඩ දෙන්න වගේ කාරණයක් ඔයාට කියනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ආදරයෙන් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් නම් ආදරේ ගැන හිත දුක් වෙන කෙනෙක් නම් ආදරේ එපාම වෙලා එහෙම නැත්නම්
අවංක ආදරයක් බලාපොරොත්තු වෙමින් අඬ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් අවංක ආදරේම ඉල්ලන කෙනෙක් නම් ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ ජීවිතේ ඔයාට ආදරය කරන ඔයාට අවංකව ආදරය කරන කෙනෙක් ඉන්නවා ඒ කෙනා අනිවාර්යෙන් ඔයාට හම්බ වෙනවා කියලා කියනවා. ඉතින් මේක අද හෙට වෙන්න පුළුවන් තව මාසෙකින් අවුරුද්දකින් අවුරුදු දෙකකින් වෙන්න පුළුවන් කෙසේ හෝ ඔයාගේ ජීවිතයට අවංකව ආදරය කරන කෙනෙක් ඔයාට ලැබෙනවා. මේ රීඩින් එක බලන ඔයා තනිකඩ කෙනෙක් නම් ආදරයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔන්න අනිවාර්යෙන් ඔයාට අවංක ආදරයක් ලැබෙනවා. විශ්වාස කරන්න මේ වචනේ විශ්වාස කරන්න ඔයාට ආදරය කරන අවංක ආදරයක් ඔයාට ලැබෙන්න තියෙනවා. සහ මේක බලන ඔයා පවුලක ජීවත් වෙන කෙනෙක් නම් පවුල තුල ප්‍රශ්න තිබ්බනම් හොඳට මතක තියාගන්න. ඒ ප්‍රශ්න අඩු වෙලා යනවා කියන කාරණේ කියනවා. කාලිමෑණියන්ගේ ආශිර්වාදයෙන් හැමදේම හරියන්න තියෙනවා. කාලිමෑණියන් ඇතුළු දැන් මේ කාඩ් එකේ පෙන්වන විදිහට දෙවියන්ගේ පිහිට කාලිමෑණියන් ඇතුළුව දෙවියන්ගේ පිහිට ඔයාට තියෙනවා. ඒ නිසාමයි ඔයා මේ රීඩින් එක මෙච්චර දුරට බැලුවේ. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාට අවශ්‍ය කරන ඒ හැමදේම ඔයාට ලැබෙනවා මේ දෙවියන්ගේ පිහිට නිසා. ඉතින් ආදරේ සම්බන්ධ ගැටලු තිබ්බනම් ඔයා විවාහකයි නම් සම්බන්ධතාවයක ඉන්නවා නම් තනිකඩයි නම් ඔන්න ආදරේ සම්බන්ධයෙන් හොඳ දේවල් සිද්ධ වෙන කාලයක් එනවා. තනිකඩයට අලුත් ආදරයක් හොඳ ආදරයක් හම්බ වෙයි. අනිවාර්යෙන්ම ඒ වගේම තමයි විවාහයක් තුල ඉන්න අයගේ විවාහය තුල තිබ්බ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ හැමදේම නැති වෙලා ගිහිල්ලා හිතට සහනයක් ගෙන දෙන කාලයක් එනවා. ඔයාගේ හිතේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කාලිමෑණියන්ට කියන්න අනිවාර්යෙන් ඒ ප්‍රශ්න ඔයාට විසඳලා දෙන කාලයක්. ඒ වගේම තමයි අපි බලමු තව මොනවද කියන්නේ. ඔයාගේ හිතේ මොන හරි ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් හිත පොඩ්ඩක් අර පාලනයක් නැහැ වගේ ගතියක් තිබ්බනම් ඔන්න මෙඩිටේෂන් වගේ දේවල් try කරන්න අනිවාර්යෙන් ඒ වගේ රිසල්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි හිතේ නිකන් අර නිදහසක් නැහැ වගේ ගතියක් කලබලකාරී ගතියක් වගේ ඒ වගේ හිත ඇතුලේ නිකන් අවුල් ජාලයක් වගේ වෙලා තිබ්බනම් ඔන්න ඒ අවුල් ලිහෙන කාලයක් කියලා කියනවා කාලිමෑණියන්. අනිවාර්යෙන් ඉදිරි කාලේ ගොඩාක් යහපත් වෙන්න තියෙනවා. මේක අහන ගොඩක් අය පිට අය නිසා තමන්ව වට ගන්නවා. එහෙම වෙන්න බෑ. පිට අයට ආව තීරණය කරන්න ඉඩ දෙන්න එපා. කවුරු කොයි වෙලාවෙ මොන විදිහේ දේවල් කිව්වත් ඒ දේවල් ඔයාට අදාළ නෑ. අහුන් නෑ වගේ ඉන්න. ඔයාව තලලා පෙළලා කතා කරන ඒ වගේ වචන වලින් කතා කරන මිනිස්සුන්ට ලස්සනට hina වෙලා ඒ අයට සමු දෙන්න. ඒ අයට ඔයාගේ හිතේ මෛත්‍රී කරන්න. ඔයාට පෙන්වුවේ නැති වුණාට ඒ මිනිස්සුන්ට ඔයාගේ මෛත්‍රිය දැනෙනවා. ඔයා ඒ විදිහට ඔයාට කරදර කරන මිනිස්සුන්ට පවා නිතර එලිපිටම ඔයා මෛත්‍රී කරන්න පටන් ගත්තම ඒ මිනිසුන්ට දවසක් එනවා ඔයාගේ ඉස්සරහට කතන්දරයක් හදන්න එන වෙලාවට ඒ අයට දැනෙනවා ඒ අයගේ අත් දෙක පවා වෙවුලන විදිහ කකුල් දෙක පවා අඩුම තරමේ වෙවුලන්න පටන් ගනී ඔයාගේ ඒ මෛත්‍රියේ තියෙන ගුණයට. ඔයාට වචනයක් හදන්න එන මිනිස්සු පවා ආපහු හැරිලා යයි ඉබේටම. මොකද ඔයාගේ ඒ තියෙන මෛත්‍රියේ ගුණයට හොඳට මතක තියාගන්න අද මේ විශ්වයේ රජ කරනවා නම් රජ කරන්නේ ධර්මය පමණයි. අධර්මයට ඉඩක් නැත. ඒ නිසා ධර්මයේම හැසිරෙන්න මේ කියන පණිවිඩ අද කාලිමෑණියන් ඔයාට ලබා දුන්නේ. ඔයාට එතුමියගේ පිහිට තියෙන්නේ ඔයාගේ හිතේ තියෙන මොකක්ම හරි ගුණයක් නිසා. ඔයාගේ හිත ඇතුලේ තියෙන ඒ ගුණ සුවඳ වැඩි කරගන්න අනිවාර්යෙන් දෙවියන්ගේ පිහිට ඔයාට තියෙනවා. අද අධර්මයෙන් කවුරු හරි කෙනෙක් ඔයාට වෙට්ටු දානවා නම් ඒවා తాවකාලිකයි. ඒ අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙයි. ඔයා ඒ අයට දඩුවම් දෙන්නවත් වෛර කරන්නවත් යන්න එපා. හැමෝටම මෛත්‍රී කරන්න. ඔයා මේ ලෝකයට ආවේ මෛත්‍රිය දෙන්න ධර්මය දෙන්න කියන කාරණේ ඔයාගේ හිත ඇතුලේ තියාගෙන ජීවත් වෙන්න ඔයාටම තේරෙයි ඔයාගේ ජීවිතේ තුල ඔයා කොච්චර වටින කෙනෙක්ද කියන කාරණේ සහ ඔයාගේ ඒ සුවඳ දෙවියන්ටත් දැනෙනවා කියන කාරණේ ඔයා හොඳට මතක තියාගෙන ජීවිතේ එහෙනම් ඉස්සරහට යන්න පරිස්සමෙන් ඉන්න hina වෙලා ඉන්න සතුටින් ඉන්න. සතුට කියන දේ තියෙන්නේ ඔයාගේ ළඟ. ඒක කාටවත් උදුර ගන්නත් බෑ. කවුරුත් ඒක උදුර ගත්තෙත් නෑ. ඒක මතක තියාගෙන එහෙනම් කාලිමෑණියන්ට අනිවාර්යෙන් ගොඩක් ස්තුතියි කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද එතුමියගෙන් ඔයාට ලැබුණේ වගේ ජීවිතේ ලැබිය යුතුම පණිවිඩ ටික. ඒක විශ්වාස කරලා එතුමියටත් ස්තුති වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන රීඩින් එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි වෙනදා වගේම සේයාවියෙක් එකතු වෙන ඔයාට.